ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ නලපාන ජාතකය. 6 ශ්‍රේණියට අදාළව දෙවනි වාරයේ පාඩමක් වෙන නලපාන ජාතකය සම්බන්ධයෙන් තමයි මම අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක මුල සිට අවසානයේ දක්වා හොඳින් ඔයාලා අහගෙන ඉඳියොත් එහෙම ඔයාලට මේ නලපාන ජාතකය සම්බන්ධයෙන් තියෙන සියලුම ගැටලු වලට උත්තර හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට නොතේරෙන තැන් හැම දෙයක්ම ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ පුතේ නලපාන ජාතකය ගැන කතා කරන්න කලින් නලපාන ජාතකය කියන්නේ මොකක්ද කියලා මම විස්තර කරන්නම්කෝ. නලපාන ජාතකය කියලා කියන්නේ බෞද්ධයන්ගේ ශාස්ත්‍රූන්වරයන් වන බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවයේ කතාවක් තමයි මේ නලපාන ජාතකය කියලා කියන්නේ. එතකොට මේ නලපාන ජාතකයේ තියෙන්නේ 550 ජාතක පොතේ. 550 ජාතක පොත කියලා කියන්නේ බුදුන් වහන්සේ සම්බන්ධව කතා තියෙන පොතක්. එතකොට මේකේ කතා තියෙනවා 547ක්. අපි මේවා කතා කරනවානේ 547ක් තියෙනවා. මේක ලියවෙන්නේ කුරුණෑගල රාජධානි අවධියේ. එතකොට මේ තියෙන කතා අතුරින් එක කතාවක් තමයි නලපාන ජාතකය කියන්නේ. නලපාන ජාතකයේදී වෙන්නේ බුදුන් වහන්සේ එක්තරා කාලයකදී පෙර ආත්ම භවයකදී වඳුරු කුලයේ වානර රජෙක්ව ඉපදෙනවා. ඉතින් මේ වානර රජෙක්ව ඉපදුණු බුදුන් වහන්සේගේ කතාවක් තමයි මෙතන මේ තියෙන්නේ. අපි බලමු මේකේ අමාරු වචනත් එක්කලා කොහොමද මේ කතාව යන්නේ, මොකද්ද මේ කතාවේ යන්නේ කියලා අපි මුලින්ම බලමු. හොඳයි. ඕගොල්ලෝගේ අච්චු පොතේ 31 වෙනි පිටුවේ තමයි මේ පාඩම පටන් ගන්න. නලපාන ජාතකයේ සම්බන්ධයෙන් කතාව තියෙන්නේ. ඉතින් මම එක්ක ඕගොල්ලෝ අද පාඩම ඉගෙන ගන්නකොට ඔයාලා අච්චු පොත අරගෙන ඔයාලා මමත් එක්කම ඒ තැන් හරියට බලා ගන්න. ඒ වගේම ඔයාලට අමාරු වචනයක් තිබුණොත් එහෙම ඔයාලා ඒක ලියා ගන්නත් ඕන. ඉතින් මේ පුතේ මේක බණ කතාවක් නේ. බණ කතා කියන වෙනම විදිහක් තියෙනවා. අපි ඒකට කියනවා ශ්‍රුති ගෝචර ශෛලිය කියලා. මම පොඩ්ඩක් ඒ විදිහට මුලින්ම පාඩම ඔයාලට කියලා දෙන්නම්. ඒ කියවනකොට අහන් ඉන්න අපිට හරිම ආස හිතෙනවා. තවද එක් සමයක් හි දෙව් බඹුන් මුදුනේ කෙලනා පාපියුම් ඇති ලෝකස්වාමී සර්වඥයන් වහන්සේ කුසල් දනව්වේ සරිසරා ඇවිදිනාසේක් නලපාන නම් ගමට පැමිණ නලපාන පුකුණ සමීපයෙහි ඌ වැටකේ වනයේ වසනසේක් බට දඬු වරදයා මේ ජාතකය වදාළසේක. ඔන්න ඔහොමයි කියවන්නේ. ඉතින් මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවොත් එක්කලා ඉඳපු අනෙකුත් භික්ෂුන් වහන්සේලා එක්ක කෝසලපුරේ නැත්නම් කොසල් දනව්ව කියන නගරයට ඇවිල්ලා සක්මන් කරමින් ඉන්න අවස්ථාවේ නලපාන නම් ගමට එනවා. මොකද්ද ගමේ නම වෙන්නේ? නලපාන. මේ නලපාන ගමේ තියෙන එක්තරා පොකුණක්. ඒ පොකුණේ නම තමයි නලපාන පොකුණ. ඉතින් මේ පොකුණට ගියාම මේ සාමණේරයන් වහන්සේලා යම් කාර්යයක් කරන්න බටදඬු අවශ්‍ය වෙනවා. එතකොට ඒ බටදඬු අවශ්‍ය වීම නිසා ඒ බටදඬු උදෙසා තමයි මේ ජාතකය කිව්වයි කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ ජාතකයේ වෙන්නේ කියලා. එසමයෙහි භික්ෂුන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුලා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවාගෙන ඒ සියලු බටදඬු ගැට නැතිව ඒකජිද්‍රව දිගටම සිදුරු නියාව දැන බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුලා නිසා බටදඬු ගෙන්වූ. ඒ බටදඬු මුල පටන් අග දක්වා දිගටම සිදුරුය. මේ කිමෙක් දෙයි විචාලෝය. මොකද්ද උනා කියන්නේ පුතේ? ඔන්න දැන් මේ භික්ෂුන් වහන්සේලා පිරිස නලපාන පොකුණෙන් වතුරක් දීලා ඊට පස්සේ මේගොල්ලෝ ඉදිකටු දාන්න පොඩි වාචනයක් වගේ එකක් හදා ගන්න ඕනේ. ඒකට ඔයාලා දන්නවා උණ බට දණ්ඩේ ගැට තියෙනවානේ. පුරුක් තියෙනවා නේද? ඕක කැපුවට පස්සේ අපිට පොඩි කෝප්පයක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මේවා ගන්න යනකොට මේ උණ බට දණ්ඩක් කපන්න යනකොට මේ බුදුන් වහන්සේගේ සාමණේරයන් වහන්සේලා ටික දකිනවා මේ නලපාන පොකුණ සමීපයේ තියෙන බටදඬු වල ඒ වගේ ගැට නැහැ. ඒ කියන්නේ ඒ වගේ පුරුක් නැහැ. සම්පූර්ණ සිදුරව මුල පටන් අග දක්වාම මොකද වෙලා තියෙන්නේ?
සිදුරු. ඒ කියන්නේ බටයක් වගේ තියෙනවා. එහෙම තියෙන්නේ නැහැ නේ උණ බට දණ්ඩේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ගෙදර උණ බට දණ්ඩක් තියෙනවා නම් උණ බටේ පොඩ්ඩක් මැදින් පළලා බලන්න. මැද ගැට ගැට තියෙනවා. පුරුක් වලට ඒ ගැට ගැට තියෙනවා. ඉතින් මේ නලපාන පොකුණ ළඟ තිබුණු ඒවයි එහෙම ගැටයක් තිබුණේ නැහැ. එක දිගටම සිදුරක් විදිහටම තිබුණා. ඉතින් මේ සාමණේරවරු ටික බුදුන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා අනේ ස්වාමීනි ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා අහනවා. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි මේ මාගේ පුරාතන අදිෂ්ඨානයකයි වදාරා ඉක්ුත්වත් වදාළසේක. මේ බුදුන් වහන්සේ කියනවා මහණෙනි නැත්නම් භික්ෂුන් වහන්සේ මේක මම පුරාතනය කියන්නේ මම අතීතයේ කරපු අදිෂ්ඨානයක් නැත්නම් ප්‍රාර්ථනාවක් නිසා තමයි මෙන්න මේක වුණේ කියලා කියනවා. ඊට පස්සේ ඒට අදාළ කතාව කියලා දෙනවා. අපි බලමු මේ පුරාතනයේ නැත්නම් ගිය ආත්මේ වෙච්ච කතාව මොකද්ද කියලා. යට ගිය දවස එවන ලැහැබ වල්ලුයේය. යට ගිය දවසේ කියන්නේ පුතේ යට ගියපු දවසක්ද? නෑ යට ගියපු දවස කියන්නේ ගොඩක් ඈත කාලේ. අපි කියන්නේ ඔන්න කොමත් එක කාලෙක කියලා. ඔන්න ඉතින් මේ කොමත් එක කාලෙක එවන ලැහැබ වල්ලුයේය. එවන ලැහැබ කියලා කියන්නේ ඒ කැලෑව මහත් ලොකු වගන වනාන්තරයක්ව තිබුණලු. ඒ පොකුණෙහි එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. මේ නලපාන පොකුණ එදත් තිබුණා. ඒ පොකුණේ ඉන්දියා රකුසෙක් ජල රකුසෙක් ඉන්දියා. මේ ජල රකුසා පොකුණට බහින මිනිසුන්ව ආහාරයට ගන්නවා. එයාගේ ආහාරය උනේ ඒක. ඒ සමයෙහි බෝධිසත්වයෝත් තිත්මෝකුසා මහති වඳුරු රජව 80000ක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරු මුල පරිහරණය කෙරෙමින් ඒ වනයේ වසන්නාහ. ඔන්න දැන් මොකද වුණා කියන්නේ? බුදුන් හාමුදුරුවොත් තිත්මුවෙක් තරම් ලොකු වඳුරු රජෙක්ව ඔයාලා වඳුරක් දැකලා තියෙනවානේ. ඔයාලා තිත්මුවක් දැකලා තියෙනවා. ඒකට මේ තිත්මුවෙක් තරම් ලොකු වඳුරු රජෙක්ව බුදුන් වහන්සේ ඉපදිලා වඳුරු රැළේ වඳුරු කීයක් ඉන්නවද? 80000ක්. 80000ක් පමණ වඳුරු සමූහයකට නායකයෙක්ව ඉඳිමින් මේ වනාන්තරයේ ජීවත් වුණා. බෝධිසත්වයන් වහන්සේ දන්නවා මේ මහ වනාන්තරයේ විස වෘක්ෂයෝ ඉන්නවා. ඒ වගේම අමනුෂ්‍යයෝ ඉන්න නැත්නම් යක්ෂයන් අරන් ගත්ත විල් තියෙනවා, මල් තියෙනවා, ගස් තියෙනවා. ඒ නිසා කියනවා මේ වනාන්තරයේ බොහෝම විෂ දේවල් තියෙන නිසා තොපි හැම නොකෑවිරු පලාපලයක් වෙතොත් නැත්නම් පලාපලයක් හතොත් වේවයි. නොපුවිරු පැනක් බොතොත් වේවයි. මා විචාරාම කවබෝ. මොකද්ද කියන්නේ? මේ වනාන්තරයේ බොහෝම විස සහිතයි. ඒ නිසා ඔයාලා මොනවා හරි දැකලා නැති කෑමක් දැක්කොත් මොනවා හරි දැකපු නැති වතුර තියෙන තැනක් දැක්කොත් ඔයාලා ඒක මුලින්ම කන්නවත් බොන්නවත් යන්න එපා. ඒක මුලින්ම මට කියන්න කියලා වඳුරු නායකයා නැත්නම් බෝධිසත්වයන් වහන්සේ කියනවා. හරිද? ඉතින් මේ කියපු දේ මේ වඳුරු රැළ අනිවාර්යයෙන්ම අහනවා. මොකද මේ නායකයා ඊටාම ගුණධර්ම තියෙන ඒ වගේම හොඳට නායකත්වයේ ගෙනිච්ච කෙනෙක් නිසා මේ වඳුරු සමූහයම මේ වඳුරු නායකයා කියපු දේ ඇහුවා. ඉතින් අපි බලමු මේ ඉස්සරහට වෙන කොටසේදී වඳුරු නායකයා කියන දේ අහලා මේගොල්ලෝ මොනවද කරන්න කියලා. ඉතින් ඔන්න ඒ වානරයොත් එබැස් යහපතයි පිළිගෙන එක් දවසක් පෙර නොගිය විරු තැනකට ගොස්. ඔන්න දැන් ඒක යහපතයි අපි එහෙම කරන්නම් කියලා පිළි අරගෙන ඉවර වෙලා මේගොල්ලෝ කවදාවත් ගියපු නැති තැනකට යනවා. ඒ ගිහිල්ලා එතෙන්හි දවහල් දෙවරු ඇවිද පැන් සොයන්න ආවු. දැන් මේගොල්ලෝ දවල් වෙනකන් ඇවිදලා දැන් මේගොල්ලන්ට වතුර ඕනේ වුණා. එක් පොකුණක් දැක පැන් නොබීම බෝධිසත්වයන්ගේ ඊම බලා ඉන්නා. දැන් මේගොල්ලෝ කලින් මෙතනට ආවේ නැහැනේ. ඒ නිසා මේ පොකුණෙන් වතුර බොන්නත් බැහැ. වතුර බොන්නත් බැරි නිසා දැන් මේගොල්ලෝ අර වඳුරු නායකයා එනකන් ඉන්නවා. ඊට පස්සේ වානර නායකයා ඇවිල්ලා අහනවා කිමෙක්ද දරුවනි පැන් නොබෙව්ද? ආයි මොකද වතුර බෙව්වේ නැද්ද ඕගොල්ලෝ? එතකොට වානරයෝ කියනවා නුඹ වහන්සේ එනතෙක් බලා වුණාම අපි ඔබ වහන්සේ එනකන් තමයි බලා ඉඳී. බෝධිසත්වයෝ කියනවා එතකොට දරුවනි එය යහපතයි. ඔයාලා කරපු දේ ගොඩක් හොඳයි. තොප කළ දේ යහපතයි කියා පොකුණ සිසාරා ඇවිදලා. ඔන්න දැන් පොකුණ වටේ ඇවිදලා බැලුවා. පියවර පරීක්ෂා කරන්නා. පියවර කියන්නේ පුතේ
මේ අඩි සලකුණු පොකුණ වටේ තියෙන අඩි සලකුණු ඔන්න දැන් පරීක්ෂා කරා. පරීක්ෂා කරනකොට දියට බට පියවරම දැක. දියෙහි ගොඩනැගි පියවරක් නොදැක. මේ පොකුණට ගියපු අඩිපාරවල් තියෙනවා. පොකුණෙන් ආපහු ආපු අඩිපාරවල් නැහැ. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ බෝධිසත්වයන් දැනගන්න නැත්නම් මේ වඳුරු නායකයා දැනගන්නවා මේ පොකුණට ගියාම ආපහු එන්න ලැබෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම මේ අමනුෂ්‍ය පරිග්‍රෝහිත වූ ඒ කියන්නේ යක්ෂයෙක් අරන් ගත්ත යක්ෂයෙක් ඉන්න පොකුණක් වුවමැනයි කියලා පැන් නොබී උන්නාහු තොප විසින් කළ දෑ ඉතා යහපත් වන්නේය. ඔයාලා මම කියන දේ අහලා පැන් බොන්න නැතුව නැත්නම් වතුර බොන්න නැතුව ඉඳපු එක ගොඩක් යහපත් දෙයක් කියලා කියනවා. මේ අමනුෂ්‍ය පොකුණක් යයි කිව්වේ. මේක අමනුෂ්‍ය අරන් ගත්ත පොකුණක් නේ කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ පොකුණේ ඉන්නේ කවුද? රාක්ෂයෙක් නේද? ජල රකුසෙක්. මේ ජල රකුසට කියනවා උදක රාක්ෂයා කියලා. උදක කියන්නේ ජලයට. එතකොට උදක රාක්ෂයා ඒ වඳුරන් දියට නොබස්නාවුන් දැක. ඔන්න දැන් රාක්ෂයා බලන් ඉන්නවා. රාක්ෂයා බලන් ඉන්නකොට මේ වඳුර ටික මේ වතුරට බහින්නේ නැහැ. ඉතින් මේ වතුරට බහින්නේ නැති නිසා බලන් ඉඳලා ඉවර වෙලා මේ රාක්ෂයා කොහොමද කියනවා නම් නිල්ලූ බඩහා නිල් පාට ලොකු බඩක් තියෙනවා. ජල රකුසෙක්නේ. ඒ නිසා නිල් පාට ලොකු බඩක් තියෙනවා. ධවල මුඛ ඇතිව. ධවල මුඛ කියන්නේ සුදු පාට කටක් තියෙනවා. රත්තු අතුල් තල හා පතුල් තල ඇතිව. අතුල් තල කියලා කියන්නේ මේ අත්ල. පතුල් තල කියන්නේ කකුලේ පතුල්. ඒව රතු පාටයි. සුදු පාට කටයි, නිල් පාට ලොකු බඩයි, ඒ වගේම රතු පාට වෙච්ච අත්ලයි, පතුලුයි තියෙන මේ උදක රාක්ෂයා භයංකර වේශයෙන් හරිම භයානක විදිහට භයානක ස්වරූපයෙන් දිය දෙබෑ කොට වතුර දෙබෑ කරගෙන උඩට ආවා. ඇවිල්ලා කුමක් නිසා උඩු? ඇයි ඕගොල්ලෝ ඉන්නේ? පොකුණට බැස පැන් බොව. අම්බෝ හරිම ආදරෙන් කියනවා. පොකුණට ඇවිල්ලා ඔයාලා වතුර බොන්න. එකල මහබෝසතාණෝ ඕහට කියනවා. මහබෝසතාණන් වහන්සේ කියන නැත්නම් මේ වඳුරු නායකයා කියනවා මේ පොකුණේ උපන් උදක රාක්ෂසයා ඔයාද? මේ පොකුණේ ඉපදුන උදක රාක්ෂස ජල රක්ෂස ඔයාද? ඊට පස්සේ ඇහුවට පස්සේ කියනවා එසේය මමය. ඔව් මම තමයි. පොකුණට බටවුන් කන්න ලැබෙන්නේද? පොකුණට බහිනාය ඔයා කනවද? ඔව් මම කනවා තමයි. ඊට පස්සේ කියනවා එසේය ලැබමි. මම මීට බට යටත් පිරිසෙන් පක්ෂීන් පටන් කිසි කෙනෙකු නොහරිමි. මම මේ පොකුණට බහින පක්ෂීන් කියන්නේ කවුද? කුරුල්ලෝ. කුරුල්ලෙක්වත් අතාරින්නේ නැහැ. කුරුල්ලෝ තියා කිසිම කෙනෙක් මේ පොකුණෙන් වතුර බොන්න එනවනම් ඒ කෙනෙක්වත් අතාරින්නේ නැහැ. මම ඔක්කොම කනවා. ඊට පස්සේ කියනවා එබස් ඇසූ බෝධිසත්වයෝ අප තොප විසින් අප හැම දෙනාම කෑන දෙන්න. අපි ඔයාට අපිව කන්න දෙන්නේ නැහැ. එසේ කල පැන් බොන්නේ දැයි රකුස කීය. එතකොට වතුර බොන්නේ නැද්ද? වතුර බොන්න වෙන්නේ නැහැ නේ ඕගොල්ලොන්ට. ඊට පස්සේ කියනවා එසේය පැනුත් බොම නෑ අපි පැනුත් බොනවා අපි වතුරත් බොනවා. අපි ඔයාට අහුවෙන්නේ නැහැ. අපි ඔයාගේ වසඟයට එන්නේ නැහැ. අපිව හන්න හම්බෙන්නේ නැහැ ඔයාට. හැබැයි අපි වතුරත් බොනවා. ඊට පස්සේ කියනවා කිමෙන්ද තෝ බැස පැන් බොතී සිතන්නේ දැයි. බෝධිසත්වයන් වඳුරු නායකයා අහනවා ඔයා හිතුවේ අපි මේ වතුරට බැහැලා බොයි කියලාද? පොකුණට බැහැලා වතුර බොයි කියලාද? අපි හැම 80000ක් පමණ වඳුරෝ පොකුණට නොබැසම එකී බට දණ්ඩක්ගෙන ඇඹුල් දණ්ඩෙන් පැන බොන්න ඕන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොන්න. මොකද්ද කියන්නේ? අපි බට දඬු මේ වනාන්තරයේ තියෙන උණ බට දඬු ගෙනල්ලා හරියට ඇඹුල දණ්ඩකින් හරියට නෙළුම් මලකින් නෙළුම් දණ්ඩකින් අපි වතුර බොනවා වගේ අපි වතුර මේ පොකුණෙන් බොනවයි කියලා කියනවා. ඊට පස්සේ එසේ කල්හි තොප අප හැම දෙනා කන්ට අසමත් වන්නේ. එතකොට අපි බීම බටයකින් වගේ දැන් වතුර බොන්නේ. එතකොට ඔයාට අපිව අනුභව කරන්න හම්බෙන්නේ නැහැ. මෙසේ කියා මහබෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙන පාරමී ධර්මයෙන් ආවර්ජනා කරමින් සත්‍යක්‍රියා කොට මුඛයෙන් පිඹපූහ. ඔන්න උණ බට දණ්ඩක් ගෙනව. දැන් ඔයාලා දන්න උණ බට දණ්ඩේ ගැට තියෙනවා. පුරුක් තියෙනවා නේද? උඩින් වතුර දැම්මොත් යටින් එන්නේ නෑ. අර පුරුක් වල රැඳෙනවා. හැබැයි බුදුන් වහන්සේ එයා පින්වන්ත කෙනෙක් නිසා එයා ගෙනල්ලා ඉවරලා අර උණ බට දණ්ඩට පිම්බා. පිම්බම් මොකද උනේ?
අර ගැට ටික ඔක්කොම නැති වෙලා ගියා. යාගේ යහපත් ක්‍රියා නිසා අර උණ බට දණ්ඩේ තිබුණ ඔක්කොම සිදුරු ටික නැති වෙලා ගියා. මෙම ක්‍රමයෙන් අනෙකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේ. දැන් ඔන්න වඳුරු නායකයා එකක් අරගෙන පිඹාට පස්සේ අර ගැට නැති වුණානේ. ඉතින් ඔන්න දැන් වඳුරු 80000න් එක එක්කෙනා බට දඬු අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ බුදුන් වහන්සේ මොකද කරන්නේ? ඒවට පිඹින නැත්නම් වඳුරු නායකයා ඒවා පිඹලා ගැට නැති කරලා සම්පූර්ණ බටයක් වගේ හදලා දෙනවා. තවද මෙසේ කල්හි පිඹ නිම වන්ට නොපිළිවන්නේයි කියා. දැන් මේක බලන් ඉඳියාම හිතෙනවා අම්මෝ 80000ක් විතර ඉන්නවා. මේ ඔක්කොටම මේක පිඹලා ඉවර කරන්න බැහැනේ. 80000ක් මට පිඹ ඉන්න වෙනවා. ඒ නිසා බෝධිසත්වයෝ මේ පොකුණ වටකොට හටගත් සියලු බටදඬු ඒකත් ජිද්‍ර වේවයි කියා අදිෂ්ඨාන කළෝය. සියලු බටදඬු ඔක්කොම බටදඬු ටික ඒකත් ජිද්‍ර එක සිදුරක් බවට පත් වෙන්න කියලා අදිෂ්ඨානයක් කරා. ඒ කියන්නේ මේ පොකුණ වටේටම තියෙන හැම බටදඬකම ගැට නැති වෙලා ඒකත් ජිද්‍ර කියන්නේ එක සිදුරක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරා. ඉතින් මේ කල්පෙහි කල්පස්ථායික වූ ප්‍රාතිහාර්ය 4ක් වන්නේ. මෙතනදී කියනවා කල්පයක් පවතින කවදාවත් නැති වෙන්නේ නැති කල්පයක් වෙන අනන්තයක්. හැමදාම සිද්ධ වෙන හැමදාම තියෙන කරුණු 4ක් තියෙනවලු. එකක් තමයි චන්ද්‍රයාගේ ශශලාංචනය මේ කල්පයේ මුළුල්ලේ ගින්නින් නොදවන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? හඳේ පේනවා අපිට හාවෙක්ගේ රූපයක්. ඒ තියෙන්නේ ආවාටනේ. හැබැයි මෙතන කියනවා ශශලාංචනය. ඒ හාවගේ ලකුණ කවදාවත් නැති වෙන්නේ නැහැ. ගින්නෙන් දැවෙන්නේ නැල්ලු. ඒ වගේම මෙතන ජාතක කතාවක් ගැන කියනවා. වට්ට ජාතකයේ ගිනි නිවි ගිය තැන් මේ කප මුළුල්ලේ ගින්නේ නොදවන්නේ. ඒ වට්ට ජාතකය කියන්නේ තවත් ජාතක කතාවක්. ඒ වගේම ගටිකාර නම් කුම්භකාරයාගේ ගටිකාර කියන මැටි බලන් සාධන කෙනාගේ කුම්භකාරයාගේ ගෙදර පිහිටි තැන් සියලු මේ කප නොතෙමී තිබෙන්නේ. මේ කවදාවත් ඒක තෙමෙන්නේ නැහැ. ඒක ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම හතරවෙනි එක මොකද්ද? මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුළුල්ලේ ඒක රන්ද්‍රව තිබෙන්නේ. මෙසේ කල්පස්ථායික වූ ප්‍රාතිහාර්ය 4ක් වන්නේ කියලා කියනවා. මොකද්ද කියන්නේ? මේ විදිහට මේ පොකුණ බටදඬු පොකුණ අවට තියෙන බටදඬු සියල්ලම හැමදාම මේ ලෝකේ පවතින තාක්කල් කල්පයක් කල් මේ බටදඬු හැම එකක්ම ගැට නැතිව ඒක ජිද්‍රව එක සිදුරක් විදිහට තියෙනවයි කියලා කියනවා. ඊට පස්සේ මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුළුල්ලේ ඒක රන්ද්‍රව එක සිදුරක් විදිහට තියෙනව නිසා බෝධිසත්වයෝ මෙසේ අදිෂ්ඨාන කොට එක බටදණ්ඩක් ගෙන උන්නා. ඔන්න දැන් එක බටදණ්ඩක් ගෙනල්ලා ඒ 80000ක් පමණ වානරයොත් එකී බටදණ්ඩක් ගෙන පොකුණ පිරිවරා උන්නාහුය. ඔන්න දැන් පොකුණ වටේට ඉන්නවා. ඔහු හැමදෙනාත් බෝධිසත්වයන් බටදණ්ඩෙන් උරා පැන් බොන්න පටන් ගත් කලී හැමදෙනම ගොඩ හිඳ බටදණ්ඩෙන් උරා පැන් පූවා. පැන් ටික බිව්වා වතුර බිව්වා. පොකුණට යන්නේ නැතුව පොකුණේ ගොඩ ඉඳගෙන අර උණ බටදණ්ඩ පොකුණට දාලා ඉවර වෙලා ඒකෙන් වතුර බිව්වා. මෙසේ වුන් හැමදෙනාම පැන් පූ කලී පැන් බිව්වට පස්සේ උදකරාක්ෂයා කිසිවක් නොලැබ. උදකරාක්ෂයාට එක වඳුරෙක්වත් ගන්න හම්බුනේ නැහැ. කන්න හම්බුනේ නැහැ. ඒ නිසා නොසතුටුව එයාට දුක හිතුණා. සිත් ඇතිව තමා වසන්නා වූ ස්ථානයට ගියෝ. එයාට කන්නත් නැහැ. එයාට කිසිම දෙයක් ලැබුණෙත් නැහැ. එයා හරිම දුකින් යාගේ වාසස්ථාන කියන යාගේ නිවසට අර ජලයටම ආපහු ගියා. බෝධිසත්වයෝත් සහ පිරිවරින් බලටම වන්නාහුය. දැන් ඔන්න අර වානරයෝ ටිකත් ආපහු කැලෑවටම ගියා. ශාස්ත්‍රූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. ඔන්න දැන් මේ බුදුන් වහන්සේ කිව්වේ කලින් ආත්මේ කතාවක්නේ. ඉතින් කියනවා මහණෙනි මේ බටදඬු සිදුරු වීම මාගේ පුරාතන අධිෂ්ඨානයක්. දැන් මේ පුරාතනයේ වෙච්ච දේ අර කිව්වනේ මේ කල්පයක් පවතිනකන් තියෙනවයි කියලා. ඉතින් දැන් මේ ආත්මෙට ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? මේ බටදඬු ඔක්කොම සිදුරු සහිතව තියෙන ගැට නැහැ. ඒක සිදුරක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අදිෂ්ඨානයක් යයි කියලා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා පූර්වාපර සන්දිගලපා මේ නලපාන ජාතකයේ වදාරසේක අවසානයේ කියන නලපාන ජාතකය කියලා අවසන් කරාලු අර
භික්ෂුන් වහන්සේලා අපි කතාවේ මුලින් කතා කරපු භික්ෂුන් වහන්සේලාට නැත්නම් සාමණේරයන් වහන්සේලා ටිකට ඒ කතාව කියලා අවසන් කරයි කියලා මේ කතාව අවසන් වෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා මේ කතාව ගොඩාක් අමාරු කතාවක් නෙමෙයි. හැබැයි මේ කතාවේ සමහර අමාරු වචන තියෙනවා. ඒ වචන වල තේරුම් දැනගත්තාම ඔයාලට මේ පාඩම හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට අරුත් පැහැදිලි කිරීම කියලා වෙනම වචන ටිකක් දීලා තියෙනවානේ. ඔයාලගේ විභාගෙට ওই වචන වලින් එන්න පුළුවන්. ඒ නිසා ඒ වචන ටික මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ? හොඳට පාඩම් කරගන්න ඕනේ. ඒ වගේම මෙතන අපි යමු ඔයගොල්ලෝගේ අවබෝධයේ ප්‍රශ්න ටිකට. හරිද? ඉතින් අවබෝධයේ ප්‍රශ්න ටික ගත්තාම අවබෝධයේ ප්‍රශ්න ටික මෙන්න මෙහෙම තියෙනවා. පාඩම කියවා පහත් සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා. ඔයාලගේ නිබන්ධනයේ නලපාන ජාතකයට අදාළ පාඩමේ ඕගොල්ලෝගේ මේ අවබෝධයේ ප්‍රශ්න ටික දාලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒකේ උත්තර ලියන්න පුළුවන්. දැන් මම සාකච්ඡා කරාට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ටිකට උත්තර ලියන්න. වඳුරු රංචුව ඔවුන්ට හමු වූ පොකුණෙන් පැන් නොබිව්වේ ඇයි? හේතුව වඳුරු නායකයා කිව්වා කවදාවත් දැකපු නැති විලක් හෝ පොකුණක් හෝ කෑමක් හෝ තිබුණොත් මුලින්ම ඒක වඳුරු නායකයාගෙන් අහන්න කියලා. ඒ නිසා වඳුරු නායකයාගේ අවවාද නිසා තමයි එයාලා එහෙම කළේ. වඳුරු නායකයාගේ පරීක්ෂාවට අනුව ඒ පොකුණ කෙබඳු පොකුණක්ද අපි කතා කරා. අමනුෂ්‍ය පරිග්‍රෝහිත පොකුණක් නේද? අමනුෂ්‍ය නැත්නම් යක්ෂයෙක් අරගත්ත පොකුණක්. උදක රාක්ෂයාගේ ස්වරූපය මම කිව්වා කරුණු තුනක්. නිල්ලූ බඩ, දවල මුඛ, රත් වූ අතුල් තල හා පතුල් තල. ඔය තුන පිළිවෙලට ලියන්න ඕන. වඳුරු පිරිස පොකුණට නොබැස පැන් බිව්වේ කෙසේද? දැන් ඔයාලා දන්නවා. බුදුරජාණන් වහන්සේ නැත්නම් වඳුරු නායකයා විසින් සිදුරු හදා දුන් උණබට දණ්ඩ ආධාරයෙන් තමයි වතුර බිව්වේ. 5. වඳුරන් පොකුණට නොබැසීම නිසා උදක රාක්ෂයා මොකද කළේ? නොසතුටුව නැවත ඔහුගේ වාසස්ථානයටම ගියා නේද? 6 වෙනි එක තියෙන්නේ නලපාන ජාතකයේ කතාවෙන් ගත හැකි ආදර්ශය. දැන් ඔයාලට තේරෙනවා මෙතන වඳුරු නායකයා කියපු දේ අහපු නිසා තමයි මේ වඳුරු 80000 බේරුනේ. වඳුරු නායකයා කියපු දේ අහන්න නැතුව අර පොකුණට බැහැලා ඉවර වෙලා වතුර බිව්වනම් මොකද වෙන්නේ? අර රාක්ෂයා ඔක්කොම වඳුරු ටිකව කනවා නේද? හැබැයි මොකද වුනේ? වඳුරු නායකයා කියපු දේ අහපු නිසා ඒගොල්ලෝ ඔක්කොම බේරුණා. එහෙනම් මොකද්ද ආදර්ශය අපිට ගන්න පුළුවන්? නායකයා කියන දේ අහලා අපි වැඩ කරන්න ඕනේ නේද? නායකයෙක් දැම්ම මේ නායකයා අනුව අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ඔන්න ඕක ටික තමයි උත්තර වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ ටිකට උත්තර ලියන්න. ඒ වගේම ලිඛිත අභ්‍යාසයේ තියෙනවා සුදුසු පිළිතුරු යොදා හිස් තැන් පුරවන්න. පුතේ මේ තියෙන පාට ඔයාලගේ ජාතක කතාවේ තියෙන පාට. එතකොට ඔයාලට තියෙන්නේ මේ තියෙන කොටස ඔයාලා ජාතක කතාවෙන් හොයාගෙන යන්න ඕනේ කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ පුළුවන් මේක හිස් තැන් පුරන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් බුදුරජාණන් වහන්සේ නලපාන ගමට වැඩම කර නලපාන පොකුණ සමීපයේ වූ. මේ වචන ටික ඔයාලගේ ජාතක කතාවේ තියෙනවා. එතකොට මේ ජාතක කතාවේ තියෙන වචන ටික කියවලා ඔයාලා මේකේ හිස්තැන් ටික පුරවන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා. දෙක තුන ප්‍රශ්නවල තියෙන්නේ පහත සඳහන් ප්‍රකාශ කා විසින් කාහට කියන ලද්දේද? කවුද කිව්වේ කාටද කිව්වේ? අවස්ථා තුනක් දීලා තියෙනවා. ඒක පැහැදිලිව ලියන්න පුළුවන්. කවුද කිව්වේ කාටද කිව්වේ කියලා ලියන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක තියෙන්නේ ඔයාලට දීලා තියෙනවා වචන ටික. ඒ වචනේ ඔයාලගේ වචනේ ඔයාලා හිතන විදිහෙන් ලියන්න. උදාහරණයක් විදිහට මෙතන කිව්වොත් එහෙම මේ කල්පෙහි කල්පස්ථායු ප්‍රාතිහාර 4ක් වන්නේ කියලා කිව්වම මේ කල්පේ කල්පයක් පවතින ප්‍රාතිහාර නැත්නම් පුදුම ක්‍රියා 4ක් තියෙනවා. අන්න එහෙමයි ලියන්නේ. හරිද? ඉතින් මේවා ටික අපි සාකච්ඡා කරමු. මුලින්ම ඔයාලා මේ පාඩම දැන් කියලා දුන්නාට පස්සේ ඔයාලා මේ ටිකට උත්තර පිළිවෙලට ලියන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලොත් මාත් එක්කලා මේ ටික ආපහු සාකච්ඡා කරන්න. ඉතින් දුවේ පුතේ මේ වීඩියෝ එක අද ඔයා අලුතෙන් බලපු දරුවෙක් නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ පාඩම් අපි ඉස්සරහට අරගෙන එනවා. ඒ වගේම ඔයාලගේ 6 වසරේ යාළුවොත් එක්කලා මේක share කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ 6 ශ්‍රේණි දුවා දරුවන්ගේ online සිංහල පන්තියට ඔයගොල්ලොන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ සම්බන්ධයෙන් description එකේ අදාළ විස්තර සහිත නම්බරයක් දාලා තියෙනවා. ඒකට WhatsApp කරන්න පුළුවන් ඔයගොල්ලන්ට පන්තිට සම්බන්ධ වීම සඳහා. ඉතින් එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ආයුබෝවන්.